Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔයා මගේ channel එකට එකතුණු අලුත් කෙනෙක් නම් ඔයාව මගේ YouTube family එකට ආදරයෙන් පිළිගන්නවා. 2026 අවුරුද්දට මං ඔයාලට අරන් එන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේ ලැබපු 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාර්ථකත්වයෙන් පිරුණු අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. එහෙනම් අපි බලමු මගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා. හැමදේටම කලින් ස්කින් කෙයාර් ටික කරගෙනම අද දවස පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. මම කලින් වීඩියෝ එකකදී මගේ ස්කින් කෙයාර් රූටින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම ඒ වීඩියෝ එකේ link එක description එකට add කරලා තියන්නම්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. මට තියෙන ලේසියම වගේම පහසුම hair style එක තමයි මේක. ගොඩක් අය කියනවානේ ටිකක් දිග කොණ්ඩ ලස්සනයි කියලා. ඒ වුණාට දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් තමයි දන්නේ ඒක කොච්චර කරදරයිද කියලා. ඉතින් මම මගේ කොණ්ඩේ ගෙදර ඉන්නවා නම් මේ විදිහට හොඳට ගොතලා බූල් බෑන්ඩ් එකක් දාලා තමයි ඉන්නේ. මම මුලින්ම මගේ ඩේ ක්‍රීම් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. මම පාවිච්චි කරන්නේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේ එන නැචරල් ග්ලෝ ඩේ ක්‍රීම් එක. මගේ අතින් මේ ක්‍රීම් ටිකක් වැඩිපුර ආවා. ඉතින් මේ දේවල් අපි සල්ලි දීලානේ ගන්න, නිකන් විනාශ කරන්න ඕනේ නෑනේ. ඉතින් මම ඒ ටික ආපහු ටියුබ් එක ඇතුළට දාගත්තා. ඒක තමයි ඔයාලය දැක්කේ. ඔය තට්ටු කරන්නේ ක්‍රීම් ටික ඇතුළට යන්න. එහෙම තමයි. ඉතින් මේ දේවල් මහන්සියෙන් හම්බ කරන සල්ලිනේ, නිකන් අපිට යවන්න ඕන නැහැනේ. හරි ඒ පඬිත කතාවටින් දැන් වැඩක් නෑ. ඊගාවට මම මගේ සන්ස්ක්‍රීන් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. මම පාවිච්චි කරන්නේ 3W ක්ලිනික් එකේ එන මේ ඉන්ටෙන්සිව් UV සන්ස්ක්‍රීන් එක. කලින් වීඩියෝ එකේදී මම මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරද්දී ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මේකප්ට ගන්න පුළුවන් තැන් මොනවාද කියලා. ඉතින් මම මේක පර්චේස් කරේ ඩලාස් එකේ 11 සේල් එක තිබුණානේ. ඉතින් එතකොට රුපියල් 1020 ගාණක් හරි ඔන්න ඔය වගේ ගාණක් උනේ, මට හරියට මතක නැහැ. ඉතින් හැබැයි දැන් වෙනකොට ඩලාස් එකේ මේ ප්‍රොඩක්ට් එක හොයාගන්න නැහැ. ඒකට හේතුවක් දන්නෙත් නැහැ. 3W ක්ලිනික් සන්ස්ක්‍රීන් කියලා සර්ච් කරාම එන්නේ බ්ලූ කලර් එකක් එනවා. තව ඇලෝවේරාද කොහෙද ග්‍රීන් කලර් එකක් එනවා. ඒවත් ගොඩක් ගණන් 4000 ගණන් වලට 2000 ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් මම ඒ වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මම ඩිස්ක්‍රිප්ෂන් එකට මේ ප්‍රොඩක්ට් වල link add කරන්නම් කියලා. හැබැයි 3W ක්ලිනික් සන්ස්ක්‍රීන් එකේ link එක මට add කරන්න උනේ නැහැ. මොකද මට මේ ප්‍රොඩක්ට් එක සර්ච් කරලා හම්බුනේ නැහැ. ඉතින් ඒක මොකද දන්නේ, සමහර විට මේකේ ගණන් යන්න එහෙම දන්නෙත් නැහැ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනම කෙනෙක් ඉන්නවා නම් ෆාමසි එකක හරි කොස්මැටික් ෂොප් එකක හරි බලන්න. හැබැයි ඔරිජිනල් ප්‍රොඩක්ට් එකද කියලා බලලම ගන්නත් අමතක කරන්න එපා. මොකද මේකේ ෆේක් ඒවත් එන නිසා. හරි, දැන් කතාවෙන් මගේ ස්කින් කෙයාර් ටික මම කරගත්තා. දැන් මට රෙදි ටිකක් තිබුණා වනන්න. මම ඒ ටිකත් වනලා මට තිබුණා සිංහල වල රෙකෝඩින් එකක් බලන්න. හැමදාම මට තියෙන්නේ සිංහල වල රෙකෝඩින්මයි. ඉතින් මම ඒකත් බලලා ඉවරයක් කරා. මම ඔක්කොම නම් වීඩියෝ කරේ නැහැ. මොකද බලනකොට ඔයාලටත් එපා වෙනවනේ. නැත්නම් මට ඕක මේ කැම් එක ඔන් කර හපව කරන්න ගියාම මටත් ඒක කරදරයි. ඒක නිසා මම ටිකක් විතරයි වීඩියෝ කරේ. ඒ වුණාට මම පැය දෙකම රෙකෝඩින් එක බලලා ඉවර කරා. නැත්තම් ඉතින් ඔයාලට හිතුනොත් එහෙම මෙයා මේ බොරුවට අපිට පෙන්නන්න වීඩියෝ කරලා දානවා, මෙයා මේ බොරුවටද කොහෙද පාඩම් කරන්න කියලා. ඉතින් එහෙම නෑ. මම මේ රෙකෝඩින්ස් බලන්න පටන් ගත්තොත් ඒක බලලා තමයි ඉවර කරන්නේ. සමහර වෙලාවට ඉතින් අන්තිම කොටස් චුට්ටක් මේ මගේ ඇරෙනවා. ඉතින් ඒ කම්මැලි වුණොත් නැත්තම් ඉතින් මම එහෙම කරන්නේ නැහැ. බොරුවට පෙන්වන්න ඕන නැහැනේ මම මේ දේ කරනවා කියලා. රෙකෝඩින් එක බලලා ඉවර වෙනකොට අපේ අම්මා ලැබරිය හදන ගමන් තමයි හිටියේ. ඉතින් ලැබරිය කාලා තේ බීලා මොකද වෙන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.
මට මේ වීඩියෝ එකට වොයිස් කරද්දී මතක් වෙච්ච දෙයක් තමයි කලින් වීඩියෝ එකේ මම වොයිස් කරනකොට අන්තිමටම කුකුලෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා නේද ඔයාලට? අනේ කුකුලා අපේ ගෙදර හදන එකෙක් නෙමෙයි. අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර හදන කුකුලෙක්. එයාගේ අනිත් කට්ටිය නෑ. අනිත් කුකුළු ටික නෑ. සත්තු අරන් ගිහිල්ලා එහෙම. ඉතින් මේ කුකුලා විතරයි ඉන්නේ. ඉතින් එයා අපේ ගෙදර යනවා හාල් කන්න. හාල් ටික අතට අරන් ඔය මම වීඩියෝස් වල දාලා තියෙනවා. එයා දූවල එනවා හාල් කන්න. ඉතින් හරි ෂෝක් එයා. මේ ඉන්නේ අනිත් එක්කෙනා. මෙයාත් අපේ ගෙදරට පිට ගෙදරකින් ආපු එක්කෙනෙක් ආගන්තුකෙක්. දැන් ඒ වුණාට අපේ ගෙදරට පුතා වෙලා තමයි මෙයා ඉන්නේ. අපේ අම්මා මට පුතේ එන්න කියලා කතා කරනකොට මට කලින් මෙයා තමයි ඉස්සර වෙලා යන්නේ. ඇයි බලන්න. දැන් මම දවල්ට කෑම කාලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. අද උදේට මම කෑවේ නෑ. මට කන්න බෑ කියලා හිතුණා. ඊගවට දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. මම දැන් ලෑස්තිනේ මගේ මූණට පැක් එකක් දාන්න. මේ අවුරුද්දේ මට ඇචීව් කරගන්න තියෙන ගෝල්ස් වලින් එකක් තමයි ක්ලියර් ස්කින් එකක් හදාගන්න එක. ඉතින් මම ඒකට දැන් ඉඳන් වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. ඒ වගේ එකක් තමයි අද මම මේ කරන්නේ. මම අද මුලට දාන්නේ කඩල පැක් එකක්. මම මුලින්ම මුණ සෝදගෙන ආවා. කඩලයි කහයි මික්ස් කරලා තමයි මම මේක හදාගත්තේ. මේ පැක් එක දාන්න කලින් ඔයා ගාව තියෙන පරණම ඇඳුමක් ඇඳගන්න අමතක කරන්න එපා. මොකද මේකේ තියෙන්නේ කහ එහෙමනේ. ඉතින් ඒක ඇඟේ ගෑවුනොත් අපේ ඇඳුම් නාස්ති වෙන්න පුළුවන්. එහෙනම් එන්නකෝ අපි මේ පැක් එක ඉක්මනින් අපේ මූණේ ඇප්ලයි කරගමු. අපේ මූණේ නෙවෙයි මගේ මූණේ. ඔයාට ලස්සන ගෝල්ඩ් වෙන කලර් ස්කින් එකක් ඕන නම් ඔයා මේ පැක් එක පාවිච්චි කරලා බලන්න. මේකෙන් අපේ මූණේ තියෙන පැල්ලම් මකා ගන්න ගොඩක් උදව් වෙනවා. ඔයා පාවිච්චි කරන මේ වගේ දේවල් ඔයාගේ බෙල්ලටත් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඔයාට මීට අමතරව යෝගර්ට් මී පැණි වගේ දේවල් මේ පැක් එකට එකතු කරන්න පුළුවන්. මං අද ඉතින් කහයි කඩල පිටි තමයි එකතු කරගත්තේ. පැක් එක දාලා විනාඩි 20ක් විතර ගියාට පස්සේ මේ වගේ මූණ නිකන් ටයිට් වෙලා වගේ ඔයාට දැනෙයි. එතකොට ඔයා මේ පැක් එක සාමාන්‍ය වතුරෙන් හොදලා යවන්න පුළුවන්. දැන් මම මගේ මූණ සෝදගෙන ආවා. ලස්සන කහ පාටක් වගේ එකක් මගේ මූණට ඇවිල්ලා තියෙනවා කියලා ඔයාට මේ වීඩියෝස් වලින් පේනවා ඇති. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. දැන් නම් ටිකක් හවස් වෙලා තමයි තියෙන්නේ. මම බුදු පහන තියන්න මල් ටිකක් අඩන් ආවා. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් මං අදට ගිහින් යන්නම්. හැමෝටම thank you මෙච්චර වෙලාවක් වීඩියෝ එක බලන් හිටියට. bye.